මම අද ඇවිල්ලා ඉන්නේ නුගේගොඩ සරසවි ශාඛාවට. මේ දවස්වල හැම සරසවි ශාඛාවකින්ම ඔයාලගේ පාසල් පොත් ලැයිස්තුව සඳහා 30% දක්වා වට්ටම් ලබා දෙනවා. ඉතින් අපි මේ ගැන පොඩ්ඩක් කතා කරන්න පාරිභෝගික අදහස් විමසා බලන්නයි මේ සූදානම් වෙන්නේ. එන්න ගන්නාත් එක. මිස් කොහෙන්ද ආවේ මිස් කවුද? මම කයහට මම ආය මතක. හරි. ඉතින් අද දැන් මේ දවස්වල සරසවියේ 30% දක්වා වට්ටම් දෙනවා අපේ පොත් ලැයිස්තුවට. මිස් පොත් තෝරන්න අපි දැක්කා. ඉතින් මිස්ට මොකද ඩිස්කවුන්ට් එක ගැන හිතෙන්නේ? ඒක ඇත්තරම ගොඩක් වටිනවා. මොකද මේ වගේ ටයිම් එකකදලා පාසල් සිසුන්ට මේ පොත් අවශ්‍ය වෙලාවක් ඇත්තරම ආර්ථික ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ ඩිස්කවුන්ට් එකක් දෙන එක ගොඩක් හොඳ වැඩක්. මම පොත් යන්න ආවේ ඇත්තටම මම ඩොනේෂන් එකකට තමයි. මේක පාසල් ළමයි කිහිප දෙනෙක් මම තෝරගෙන ඒගොල්ලන්ට පොඩි ඩොනේෂන් එකක් දෙනවා. ඒතර මේ වගේ ඩිස්කවුන්ට් එකක් දෙනකොට මටත් ඒක ගොඩක් වටිනවා. මොකද වැඩි දෙයක් ඒගොල්ලන්ට මට කරන්න පුළුවන් මම එක්ස්පෙක්ට් කරනවට වඩා. මේක ඇත්තරම ගොඩක් හොඳ ඔපචුනිටි එකක් අපිට මේ ඒ වගේ ඩොනේෂන් එකක් කරන්නත් මේ අවස්ථාවේ. ඇත්තටම මේක නම් මේ වෙලාවේ හැටියට ඒක ලොකු දෙයක් නේද? අද මේ මිනිස්සුන්ට දැන් ඇත්තටම හැමදේම මිලාදිකයිනේ බඩු. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ 30ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට ලොකු සහනයක්. මොකද අර මේ ගම් වතුර ප්‍රශ්නය කොමත් එක්ක මිනිස්සු සෑහෙන අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ලොකු දෙයක් එහෙම දෙන එක. සතුටුයි ඒක. ඇත්තට මේක ඉතින් ලොකු මේ බෙනිෆිට් එකක් හැමෝටම මං හිතන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි. දැන් එක පාට මේ අවුරුදු දෙකකට විතර කලින් මේ එක්සයිස් බොක්ස් සෑහෙන්න ගණන් වැඩි වුණා. ඉතින් එතකොට පවුලේ දැන් ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් වගේ ඉන්න ෆැමිලිස් වලට ඒක දරන්න අමාරුයි. මේ වගේ ඩිස්කවුන්ට්ස් දෙන එක ඇත්තටම ඉතින් හොඳයි නේද? ඒ කියන්නේ දැන් මේ පොත් කියන ඒවා ළමයිට ගන්නම ඕනේ නැහැ අලුත් අවුරුද්දකම. ඒ නිසා එහෙම දෙන එක ඇත්තටම හොඳයි. ඇත්තටම මමත් ඊට පස්සේ 30% එක ගැන හෙව්වා. මොකද ඒක ගොඩක්ම පහසුයි. මොකද ලොකු වැලියු එකක් යන බුක් ලිස්ට් එකක් අපිට ගන්න වෙනවා. ඉතින් ඇත්තට මේ රූබි කලෙක්ෂන් එක 30% දෙනවා කියලා කිව්වා. ඒක ගොඩාක් හොඳයි. ලොකු ඩිස්කවුන්ට් එකක්. ඇත්තටම හරි සතුටුයි.